හායි කොහොමද ඔයාලට මාෂා channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මම මොකද කරන්නේ කියලා බලමු. දැන් මම උදේට කන්න ගේන්න ගියා. උයන කම්මැලි. දැන් වෙලාව උදේ 10ට විතර ඇති. ඉතින් මම කන්න මොනවද කියලා බලමු. මට කොච්චර මේසයක් තිබ්බත් පුටුවක් තිබ්බත් මම කැමති ඇඳට ඇවිල්ලා කෑම ගන්න. ඒක මට ලේසි. ඒ කියන්නේ මොනවා හරි බල බල ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මම උදේට ගෙනාවේ මොනවද කියලා. මම උදේට කන්න ගෙනාවා ඉන්දියාප්ප ගෙනාවා. ඒකට උනා 100. ඉන්දියාප්ප 100 හොදි පොල් සම්බෝල එක 100. තව රෝල්ස් එකක් ගත්තා. මේක තමයි මගේ අද උදේ කෑම වේල. මගේ තමයි මගේ උදේ කෑම වේල. කාලා බලන්න හරිය විදිහට මම මේ කඩෙන් පළවෙනි පාරට ගෙනාවේ. කාලා බලන්න. හරිපතරයි. සම්බෝලන සුදු පාටයි. මේවා එක ෆ්‍රයි 100ට වටිනවා. රෝස් එක කාලා බලමු. වරදක් නෑ. ඉන්දියාප්ප එක රහයි. මේ කායි වල බලමු තාම මොනවද ගෙනාවා කියලා. මම හිතුවේ මේ කාලෙන් නම් කාලෙන් නම් කිව්වට මේ දෙයක් කියන්න අමතක කරා. මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මාෂා channel එක subscribe කරන්න කියලා. මේක මම කියලා බලමු මම ගෙනාව අනිත් ඒවා මොනවද කියලා. තව දෙකයි ගෙනාවේ. ආසාවට මෙන්න ගෙනාවෝ එකක්. මේක හොඳටම නෙමෙයි. මම මේ ගලවලා බලන්න. ගලවලා පෙන්නන්න. මේ තියෙන නම කැඳ එකක්. දාන්නේ කැඳ එකක් කියලා කිව්වේ රුපියල් 100ක් වුණා. මේ කප් එකට දාලා ගෙනවා නම් 30ක් ඇඩ් වෙනවා. ඒකට 130ක් කියන්නේ එකට. ඒ බලමු බීලා. මට කිරිබත් රහක් තියෙනවා. හොඳයි රසයි ගුණත් ඇති. කොහොමද? මම සාමාන්‍ය සම්බෝන කියන්නේ ආසනය කියන්නේ ඉඳලා හිටලා බොනවා. මම ගොඩ කාලෙක තමයි මේක ආරම්භ බැලුවේ. මම මේක බීලම නෑ. මන්ට. මේ අනිත් එක ඒක කොළ කැඳ. නිකන් වතුර වගේ හැද. ඒක නම් ළමයි රහ නැහැ. ඒකත් 130යි. මේ බලන්න නිකන් වතුර වගේ. වතුර බොනවා වගේ. ඒක නම් හරිය නැහැ. අර දාන්න එක හොඳට උඩ තියෙනවා හොඳට රහයි එක. මේක නම් අත්තරම රහ නැහැ. එහෙනම් අපි දවල් කෑමකින් හම්බ වෙමු. මේ ටික ඔක්කොම කාලේ වලට දවල්ට කෑම බඩේ ඉඳ තියෙයිද දන්නේ නැහැ. බලමු. මම දැන් ටිකක් කොහොමද නිදා ගන්නවා. ඊට පස්සේ අපි බලමු දවල්ට මම මොනවද කන්නේ කියලා.
මේ මගේ කුස්සිය බැල්කනි එකට පේන view එක. මේ මගේ කුස්සිය මං ගොඩාක් ඉස්සර ගොඩාක් දේවල් වලට දුක හිතන කෙනෙක් අඬනවා. ඒත් දැන් මම ඒ වගේ මිදෙන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. ඒ කියන්නේ ජීවිතේට ප්‍රශ්න වලක සාමාන්‍ය දෙයක්. ඒකට අපි මුහුණ දෙන්න ඕනේ. ඒ නිසා ඉන්න තප්පරේ සතුටින් ජීවත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ එහෙම. ඔයාලා හිතන්නේ කොහොමද? මේ මගේ ඉස්සරහට පේන view එක. ගෙදර ඉස්සරහින් තියෙන view එක. ඒකත් මාරම ලස්සනයි. මම ඇත්තටම ඉන්නේ මාරම ලස්සන පරිසරයක. ඇත්තටම දැන් ඉතින් කරන්න වැඩක් නැහැ. දැන් නම් ටිකක් නිදා ගන්නවා. දැන් වෙලාව 12:23යි. දැන් නම් කන්න බෑ ගොඩක් කෑවනේ. දවල් කෑම වෙලා දැන් කන්නේ නැහැ. ඉතින් අපි හැට කන එකෙන් හම්බ වෙමු. දැන් ටිකක් නිදාගෙන අපි රාත කන්න මොනවද කියලා බලමු. මම නිදාගත්තා. දැන් වෙලාව 3යි. දවල්ට කන්නේ කිව්වොත් මොනවාද බඩගිනි. දාගන්න යන්නේ සෑන්ඩ්විච් එකක්. ඉතින් බලමු කොහොමද රෑ කෑම වේල මේ මම ඉක්මනින් වීඩියෝ කළේ. මොකද මට ගමනක් යන්න උනා. ගමනක් ගිහිල්ලා ඇවිල්ලා එන ගමන්ම තමයි ඔය කෑම එකත් අරගෙන ආවේ. ඉතින් ආදරෙන් මතක් කරනවා මාෂා channel එක subscribe කරන්න කියලා. එහෙනම් ඔයාලා වීඩියෝ එක බලන්න. අදට ගිහින් එන්නම්. බයි. ඒක රත් වෙනකන් අපි පාන් එක හදාගමු. මම මෙන්න මේ පාන් එක අරගෙන පොඩ්ඩක් බිත්තරයකට දාලා අපි ඒකට ගම්මිරිසුයි ලුණුයි ඇඩ් කරමු. බිත්තරයක හැදෙනකන් අපි පාන් එක හදාගමු. බිත්තරේ අනිත් පැත්ත දාගමු. දැන් අපි පාන් එක හදාගමු ඉක්මනින්. පාන් දෙකක්ම හදාගමු. කොහොමද එච්චරයි තියෙන්නේ. ඒ හතරම හදාගමු. මම මේ දෙකට කඩාගත්තා. මෙන්න මේ දෙක තමයි අපි පාන් එකට දාන්නේ. එක බිත්තරේ මම ගත්තේ. ඒක දෙකට කඩාගත්තා. ඉතින් අපි දැන් පාන් එක හදමු. ගෙදර බටර් මුකුත් නැහැ. අනිත් එක මේ මම ටෝස්ට් එක රත් වෙන දාලා තියෙන්නේ. දැන් රත් වෙලා වැඩිද දන්නෙත් නැහැ. අපි බලමු. මායනිස් ගා ගන්නවා. මම පොඩ්ඩක් ඒක ඕෆ් කරලා මෙන්න.
මම ඒක ඕෆ් කරලා ආවා. අපි මේ හතරම මයොනයිස් ගාගමු. ඊට පස්සේ සෝස් ටිකකුත් දාමු. වැඩි දෙයක් නෑ, ඔය ටික ගා ගන්නයි තියෙන්නේ. මේ ටික මෙහෙම ගාගෙන ගොඩක් ගන්න නෑ. ඔහොම ගාගෙන ඔහොම ගාගත්ත පානකට බිත්තර එක තියමු. ඔහොම තමයි. ඊට පස්සේ ටෝස්ට් කරමු. එහෙනම් දැන් ටෝස්ට් කරගමු. ඊට අපි තේ එකක් බොන්න මේ හීට් එක ගහමු. දැන් ටෝස්ට් කරගෙන යන්න. මේක තමයි ටෝස්ට් එක. පිච්චෙනවා. මම තේ එකකුත් හදාගත්තා. දැන් කමු ඉතින්. දැන් කන්නයි තියෙන්නේ. මේ තමයි හදාගත්ත ටෝස්ට් එක. ඉතින් කාලා බලමු. පොරම උණුයි. කොහොමද මම ඉඳලා හිටලා හදාගන්න එකක් තමයි මේක. පරම ඉක්මනින් හදාගන්නත් පුළුවන්. සයිස් එක සහයි එක. හරිම රස්නේ මම මේ තේ බිව්වට. එහෙනම් මම මේ ටික කාලා රාට කන්න මොනවද කියලා බලමු. රාට කන්න එකෙන් හම්බවෙමු. රාට මම කන්නේ රයිස් එකයි පෙප්සි එකයි. ඒක තමයි අද කන්නේ. මොනෝනේ රාය 11ට විතරට මම එනකොට තමයි කන්න කෙනාවේ. එහෙම ඉතින් ලොකු වීඩියෝ එකක් කරේ නෑ. ඔය මාෂා channel එක subscribe කරන්න කියලා අදරින් මතක් කරනවා. එහෙනම් අපිට කියන්නම්.